ආයිබෝන් අද කතාව මුලින් ඉඳලා අගට වෙනකන් අකුරක් නැර වචනයක් නැර අහන්න ඒ වගේම කිසිම තීරණයකට මේ කතාව අවසන් වෙනකන් ඔබ එළඹෙන්නත් එපා නිගමනය කරන්නත් එපා මේ කතාව මුලින් ඉඳලා අගට යනකන් අහලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ තීරණය කරන්න මම කියන දේ හරිද එහෙම නැත්නම් සමාජයේ පොදු ජනතාව කියන දේ හරිද කියලා. ඉතින් මේ කතාවේදී මම කියන්නේ නැදී සාවධානව අහලා ඒක ඔබගේ මනසට අරගෙන ඔබ තේරුම් ගත්තොත් ඔබට යම්කිසි දෙයක් වටහා ගන්න පුළුවන් වෙයි. අන්නේ වටහා ගන්න දේත් එක්ක ඔබට දැනෙන දේ මගේ channel එකේ මේ වීඩියෝ එකට යටින් comment section එකේ දාන්න. මම මේ කියන දේ හරිද වැරදිද කියන එක. ඉතින් මුලින්ම මේ වීඩියෝ එක මුලින් ඉඳලා ළඟට යනකම් අහන්න කියන එක කියනවා. මොකද මේ කතාව ටිකක් සංකීර්ණ සහ මේ කියන කතාව මුළු රටටම ලෝකෙටම වැදගත් වෙන දෙයක හේතුවක් නිසා. ඉතින් අද කතාව මම කතා කරන්නේ ධම්මික පැණිය ගැන. ධම්මික පැණිය කියලා මේ කියන්නේ මේ සමාජයේ මේ දවස්වල භාවිතා වෙන නම. ධම්මික පැණිය නෙමෙයි මේ ලංකාවේ ධම්මික බණ්ඩාර කියන වෙද මහත්මයා නැත්නම් හෙළ වෙද මහත්මයා විසින් කොරෝනා රෝගයට එරෙහිව සොයා ගන්නා ලද දේශීය හෙළ ඔසුවක් පිළිබඳවයි මේ කතාව. ඉතින් මේක මේ නාට්‍යයක් විදිහට පහුගිය සති කිහිපය පුරාවටම රඟ දැක්වුණා. මුලින්ම මේ ධම්මික වෙද මහත්මයා මේක හොයාගෙන ඒක වෛද්‍යවරයෙක් මාර්ගයෙන් ඒක ඔහු පරීක්ෂා කරා කියනවා. ඊට පස්සේ ඒක ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඒක හඳුන්ලා දුන්නා. එතකොට ඊට පස්සේ එතන ඒ පර්යේෂණය කරපු ස්ථානයේ රෝහලේ හිටපු වෛද්‍යවරුන්ට තමන්ගේ රැකියාවලට යම්කිසි නැති වෙන තත්ත්වයක් ආවා. ඊට පස්සේ නැවතත් සෞඛ්‍ය අමාත්‍යවරිය මේක බීලා පෙන්නුවා. ඊට පස්සේ මේක මාධ්‍යවල ගියා. ඊට පස්සේ මේක විවිධාකාරයේ ස්ථානවල කතා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සු දහස් ගණන් මේ බෙහෙත ගන්න කෑගල්ල ප්‍රදේශයට යන්න පටන් ගත්තා. ඊට පස්සේ එතන කොරෝනා රෝගේ නැවතත් ඇති වෙයි කියලා බයට මේක වෙදෙන එක නැවැත්තුවා. මේ වගේ හැල හැප්පිලි ගිනි විජ්ජුම්බර ගොඩාක් වෙලා තමයි මේ අද වෙනකොට මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ධම්මික පැණිය කියලා තමයි මේකට ගොඩක් අය මේ පාවිච්චි කරන එක. මොකද මේක නැත්තම් සාදික් ආසා මීපැණි ආශ්‍රයෙන් නිෂ්පාදනය කරලාද හෙළ ඔසුවක් හැටියට තමයි මේ ධම්මික වෙද මහත්තයා සලකන්නේ. ඒ හින්දා මම මේ ධම්මික පැණිය කියන නම වෙනුවට මේ කොරෝනා හෙළ ඔසුව කියන නම භාවිතා කරනවා මෙතනින් පස්සේ. හරි. මේ කතාව එළියට එන්න පටන් ගත්තේ පළවෙනි කාරණාව තමයි මේ වෛද්‍ය සායනික පරීක්ෂණ වෙනුවට රෝහලේදී යම්කිසි පරීක්ෂණ වගයක් වතුපිටිවල රෝහලේදී සිද්ධ කරා කියලා කියනවා. සහ YouTube channel කිහිපයක ගියා චතුරදී අල්විස් දෙරණ නාලිකාවෙත් ඊට පස්සේ චමුදිත් එයාගේ YouTube නාලිකාවෙත් මේ ගැන කතා කරා. සහ සමාජයේ විශාල වශයෙන් මේ YouTube සහ TV channel වල මේක කතා කරන්න පටන් ගත්තාන් පස්සේ මොහෝ පැතිරීමකට ලක් වුණා මේ ප්‍රවෘත්ති පිළිබඳව. මෙහෙම දේශීය හෙළ ඔසුවක් හොයාගෙන තිනවා කොරෝනා රෝගය වෙනුවෙන්. වෛද්‍යවරයා කියන හැටියට ඒක දවස් 3ක් කොරෝනා රෝගය බිව්වොත් ඒක ජීවිතේට ආය හැදෙන්නේ නැති වෙන්න සනීප වෙනවා. ඒ වගේම කොරෝනා නැති පුද්ගලෙක් දවස් 2ක් බිව්වොත් එහම ආය ජීවිත කාලයට කොරෝනා රෝගය හැදෙන්නේ නැහැ කියලා. ඉතින් මේක විශාල විශේෂ සුවිශේෂී සොයා ගැනීමක්. ඒකට හේතුව තමයි කොරෝනා රෝගය 2019 වර්ෂයේ දෙසැම්බර් නොවැම්බර් මාසයේදී චීනයේදී හම්බෙද්දී අද වෙනකොට අවුරුද්දක කාලයක් වෙලා තිනවා. තාමත් ලෝකේ බටහිර විද්‍යාව සහ ආයුර්වේද විද්‍යාව කියන දෙකෙන්ම මේකට 100% ප්‍රත්‍යක්ෂ බෙහෙතක් හොයාගන්න හම්බෙලා නැහැ. ඉතින් මේක 75ක් 80ක් 90ක් 95ක් වගේ එක එක ප්‍රමාණයන්ගෙන් සාර්ථකයි කියන බෙහෙත් සායනික පරීක්ෂා කළා ඇවිල්ලා තිනවා. ඒක එංගලන්තේ ෆයිසර් එන්නත වෙන්න පුළුවන්. නැත්නම් රුසියාවේ ස්පුට්නික් 5 එන්නත වෙන්න පුළුවන්. ඇමරිකාවෙත් තව එන්නතක් හොයාගත්තයි කියනවා. ඉන්දියාවෙත් මේ වෙනකොට පරීක්ෂණ කරමින් පවතිනවා. ආසියාවෙත් තියෙන පරීක්ෂණාගාරවල මේ පරීක්ෂණ කරමින් පවතිනවා. ඉතින් තාම ලෝකෙට 100%ක් සාර්ථක බෙහෙතක් හම්බෙලා නැති මොහොතක ලංකාවේ හෙළ වෙද මහතෙක් මේ හෙළ ඔසුවක් 100%ක් සාර්ථකයි කියලා කියද්දි ඒක යම්කිසි විශේෂ ස්ථානයක් ගන්නවා ලෝකේ. අන්නේ විශේෂ ස්ථානයේ හින්දා මේක ටිකක් වැඩිපුරත් හොයලා බැලීමක් කර යුතුයි කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි ලෝකේ බටහිර විද්‍යාවද නැත්නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවද කියන එක නෙවෙයි. ලෝකේ ඉන්න වෛද්‍ය විශේෂඥයෝ බටහිරද ආයුර්වේදද ලෝකේ පුරාවටම දහස් ගණනක් විද්‍යාඥයන් විසින් මේක පර්යේෂණ කරනවා. ඒක බටහිර රටවල් වල වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, නැත්නම් ඉන්දුනීසියාව වෙන්න පුළුවන්, චීනෙ වෙන්න පුළුවන්. ඒ රටවල් වලට ආවේනික බටහිර හෝ දේශීය වෛද්‍ය ක්‍රම වලින් මේක විසඳ ගන්න යම්කිසි බෙහෙතක් හොයාගන්න විශේෂඥයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ මහා වෙහෙසක් දරද්දී මේ අවස්ථාවේ ලංකාවේදීත් ඒ වගේම වෙහෙසක්
දරන්න අවශ්‍යයි. නමුත් ඒ වගේ පහසුකම් අපේ රටේ වෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ එහෙම නොවන පරිසරයක ලංකාවේ පුළුවන් තරම් බලන්න ලංකාවේ රෝහලවල ඉන්න ජනතාව මේ කොරෝනා රෝගේ වැළඳිච්ච සහ වැළඳෙන්න ඉන්න ජනතාව බේරගන්න දරන උත්සාහය මිසක් විශේෂ පරිශ්‍රණයක් වෙනවා කියලා නම් ලංකාවේ සඳහනක් නැහැ. හැබැයි ලංකාවේ මෙහෙම බේතක් හොයාගත්තා. මේක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන සුවිශේෂී සොයා ගැනීමක්. ඉතින් ඒ හින්දා අපි බලමු මේ ධම්මික මහත්මයා සොයාගත්ත මේ කොරෝනා විශේෂ පැණිය කොරෝනා රෝගයට හොයාගත්ත විශේෂ පැණිය කොහොමද තර්කානුකූලව සහ විද්‍යානුකූලව මේක කොහොමද අපි ගලපගන්නේ මේක ඇත්තක්ද නැත්තක්ද කොහොමද නැත්තම් මේක හරිනම් මොකද්ද කරන්නේ වැරදි නම් මොකද්ද කරන්නේ කියන එක. හරිනම් ඒකේ ප්‍රතිඵල මොනවද වැරදි නම් ඒකේ ප්‍රතිඵල මොනවද කියන එක. අපි මුලින්ම ඔහුගේ කතාවල් වලට යමු. ඔහු සමුදිත එක කරන කතාවකදී කියනවා මේක හොයාගත්තේ 2019 දෙසැම්බර් මාසයේ විතර තමයි ඔහු මේ ගැන පර්යේෂණ කරන්න පටන් ගත්තේ. එතකොට චීනයේ වුහාන් නගරයේ මේ කොරෝනා රෝගේ පැතිරුණා විතරයි. එතකොට මේ බෙහෙත ගැන ඔහු හොයන්න පටන් ගත්තේ. චීනයේ වුහාන් නගරයේ මේ බෙහෙත ගැන චීනයේ වුහාන් නගරයේ මේ කොරෝනා රෝගය ගැන පැතිරිච්ච කතාවල් එක්ක චීනයේ විශාල පිරිසකට මේ රෝගේ බෝ වෙලා ඒක මරණවලට පත් වෙලා විශාල පිරිසක් රෝහල්ගත වෙලා ඊට පස්සේ චීනෙන් විවිධාකාරයේ රටවල් වලට යන්න පටන් ගන්න මුල්ම අවස්ථාවේදී ඔහු මේ ගැන හොයලා බැලුවා. ඒකදී ඔහු කියන්නේ යම්කිසි රෝගයේ වෛද්‍යවරයෙකුට රෝගයේ මූලික ලක්ෂණ රෝග නිදානය හොයාගත්තොත් ඒකට ගැළපෙන බෙහෙත් දීලා ඒක සනීප කරන්න පුළුවන්. ඔහු ඒක හොයාගත්ත ක්‍රමය කියන්නේ ඔහු කියන්නේ ඒක දේව බලයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු විසින් හොයාගන්නාලද ක්‍රමවේදයකින් වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඒක හොයාගත්ත කෙනා. පළවෙනි කාරණාව තමයි ඔහු බෙහෙත හොයාගත්ත ආකාරය ගැන නිශ්චිත සඳහනක් කරන්නේ. ඔහු කියන්නේ දෙසැම්බර් මාසයේදී මම මේක පර්යේෂණ පටන් ගත්තා. එතකොට ඒ පර්යේෂණත් එක්ක ඔහු හොයාගත්ත බෙහෙත ඊටම සරල දවස් 2-3කින් නිෂ්පාදනය කරන්න පුළුවන් බෙහෙතක්. නමුත් මේකට හොයාගැනීමේ යම්කිසි කාලයක් යනවා. ඉතින් ඒ කාලයත් එක්ක බලුවම චීනයේ දෙසැම්බර් මාසයේ මේ ලෙඩේ මතුවෙනවත් එක්කම සති කිහිපයක් ඇතුළත මේ බෙහෙත හොයාගත්තා කියලා කියන එකත් එක්ක යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. මොකද චීනයේදී හම්බෙච්ච කොරෝනා රෝගේ නෙවෙයි අද වෙනකොට මේ ලංකාව පුරා පැතිරෙන්නේ සහ ලෝකේ පුරා තියෙන්නේ. මොකද චීනයේදී හම්බෙච්ච ඒ කොරෝනා රෝගයේ තිබ්බ වෛරල් ඩෝසේජ් එක වගේ නෙවෙයි ඊට වඩා 10-12 ගුණයක් වැඩි වෛරල් ඩෝසේජ් එකක් තියෙන එකක් තමයි දැන් මේ සමාජය පුරාවට ලෝකේ පුරාවට පැතිරීගෙන යන්නේ. ඒ වගේම චීනෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ පැතිරිච්ච කොරෝනා රෝගේ නෙවෙයි මේ දවස්වල ලංකාව පැතිරලා යන්නේ යුරෝපා රටවල වල පැතිරෙන කොරෝනා රෝගය. ඉතින් මේ කොරෝනා රෝගේ එක එක ප්‍රභේද තියෙනවා. ඉතින් මම කිව්වේ මුලින්ම චීනයේ ඇතිවෙච්ච ප්‍රභේද නෙවෙයි දැන් මේ පැතිරෙන්නේ යුරෝපයේ තියෙන ප්‍රභේදය. ඒ වගේම මේක මුලින් කතා වුණා මේක සීත රටවල විතරයි හැදෙන්නේ උණුසුම් රටවල වලට හැදෙන්නේ නැහැයි කියලා. ඊට පස්සේ මේක කියුණා හිරු එළිය හිටියන් පස්සේ මේක සනීප වෙනවායි කියලා. මේ වගේ විවිධාකාර කතන්දර ගොඩක් ආවා. ඒ ගොඩක් ආපු කතාවත් එක්ක ඒ කියන්නේ මේක කාලෙන් කාලයට මිනිස්සු ප්‍රෙඩික්ට් කරා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රෙඩික්ට් කරා මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා. හැබැයි අද වෙනකන් කොරෝනා රෝගයට නිශ්චිත ලක්ෂණ කීපයක් හැරුණාට කොරෝනා රෝගය රටකින් රටකට එහෙම නැත්නම් යම්කිසි කලාපයකින් කලාපයකට වෙනස් ආකාරයෙන් වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා කියන එක මූලික කොරෝනා රෝගයේ තිබ්බ වෛරස් එකට වඩා දැන් ඒක යම්කිසි වෙනස් වීමකට විකසනය වීමකට ලක් වෙලා තියෙනවා කියන එක පිළිගන්න ඕන කාරණාවක්. ඉතින් මේ වගේ විකසනය වෙන වෛරස් එකකට කොහොමද මේ වගේ ඉතා ඉක්මනින් ප්‍රතිකාරයක් ලෝකයේ අනිත් රටකට හැදිලා තියෙද්දි ලංකාවට කැවිලා නැති වෙලා තියෙද්දි හොයාගත්තේ කියන එක යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් බටහිර නෙමෙයි දේශීය වෛද්‍ය පරීක්ෂණ උනත් කෙරෙන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවලින්. ඉතින් මේක බටහිරද ඒක ආයුර්වේදද කියන එක අදාළ නැහැ. අපි බටහිර වෛද්‍ය විද්‍යාවේදීත් කරන්නේ ලෙඩේට තියෙන රෝග ලක්ෂණ සහ ඒකට අවශ්‍ය වෙන ඒ ලෙඩේ අවශ්‍ය කිමිකල් කියන්නේ ලෙඩේට ප්‍රතිකාර වශයෙන් අවශ්‍ය වෙන කිමිකල් මොනවද කියලා බලලා ඒක බෙහෙත් පෙති නැත්නම් බෙහෙත් වතුර එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් එහෙම නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට ලබා දීමෙන් ශරීරයට ඇතුළු කිරීම. මේ ඇතුළු කිරීම හරහා ඒ තියෙන කිමිකල් එක ගිහිල්ලා ඒ ලෙඩේට අවශ්‍ය රෙදෙන තැන හෝ නැත්නම් ඒ සුව වෙන්න ඕන තැන සුව කරන එක. ඉතින් මේක දේශීය විද්‍යාවත් එහෙමයි. ඒකද තමයි ඉසකුඩිච්චි දාන්නේ, චූර්ණ කරන්නේ, නස්න කරන්නේ, බෙහෙත් පත්තු බඳින්නේ. ඒ එක එක ආකාරයෙන් ඒ අදාළ රෝගයට අවශ්‍ය බෙහෙත දෙන්න ඕන විදිය ක්‍රමය බලලා දේශීය වෛද්‍යවරුත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුලින් තමයි මේ බෙහෙත ලබා දෙන්නේ. ඒ හින්දා මේක බටහිර වෛද්‍ය විද්‍යාවත් දේශීය වෛද්‍ය විද්‍යාවත් කියන එක අදාළ කාරණාවක් නෙවෙයි. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුලින් තමයි මේ බෙහෙත ගැන පරීක්ෂණ කරන්න ඕනේ. එතකොට ලංකාවට එන්නත් කලින් රෝගයක් ඔහු මේකට බෙහෙතක් හොයාගත්තා කියන. ඒ වගේම ලංකාවට ආවන් පස්සේ ඔහු කියන අනිත් කාරණාව තමයි මේ කොරෝනා රෝගයේ හැදුණු ලංකාවේ පළවෙනි පුරවැසියා ලාංකික පුරවැසියාගේ ආශ්‍රිතයන්ට ඔහු මේ බෙහෙත ලබා දුන්නා. ඔවුන් ඔක්කොම නෙගටිව් කියලා. ඉතින් එතනදිත් තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි
මම මේ පළවෙනිම ප්‍රශ්නේ කිව්ව ඔහුගේ මේක හොයාගත්ත ක්‍රමේ ලෝකේ තියෙන ලෙඩක් ලංකාවේ නැති ලෙඩක් ගැන අහලා දැකලා විතරක් කොහොමද මේකට බෙහෙතක් හොයාගත්තේ කියන පළවෙනි ගැටලුව තියෙනවා. දෙවෙනි එක තමයි ලංකාවේ මේ ආශ්‍රිතයන්ට බෙහෙත් දුන්නයි කියන පළවෙනි ආසාදිතයක්. ඒතකොට පළවෙනි ආසාදික ආශ්‍රිතයෝ ක්වොරන්ටයින් කරලා තිබ්බේ. ඒතර ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලට මොහු ගියේ කොහොමද? එහෙමනම් ගිහිලා බෙහෙත දුන්නේ කොහොමද? ඒ දුන්නා නම් ඒකේ රිසල්ට්ස් ගත්තේ කොහොමද කියන එක ගැන පොඩි යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද කොරෝනා රෝගීන් සියලු දෙනාම IDH රෝහලේ ඒ වෙනකොට හිටියේ මේ දෙවන රැල්ල පටන් ගන්න කලින්. ඒතර කිසිම කොරෝනා රෝගියෙක්ට මේ දෙවෙනි රැල්ල පටන් ගන්න කලින් මොහුට ප්‍රතිකාර කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔහු කියනවා වතුපිටි රෝහලට ගිහිල්ලා ඒ හිටපු රෝගීන්ට දුන්නා කියලා. ඇත්තටම වතුපිටි රෝහලේ මේ කොරෝනා දෙවන රැල්ල පටන් ගන්න කලින් හිටියේ නිරෝධායන වෙමින් පවතින හෝ එහෙම නැත්නම් සැක සහිත පුද්ගලයන් පමණයි. ඒකෙදි කොරෝනා පොසිටිව් නම් ඔවුන් IDH රෝහලට යවුවා, නෙගටිව් නම් ඒ රෝහලේ දිගටම තියාගත්තා. ඉතින් එතකොට ඔවුන් ඒකට දුන්නා කියලා කියනවා. එතකොට පළවෙනි කාරණාව මේ මොහු ගොඩක් වෙලාවට මේ බෙහෙත් ලබා දීලා තින්නේ කොරෝනා පොසිටිව් රෝගීන්ට නෙවෙයි, කොරෝනා හැදෙන්න පුළුවන් සැක සහිත ආශ්‍රිතයන්ට. අන්න එතකොට දෙවෙනි කාරණාව තියෙනවා මේ හින්දා කොරෝනා රෝගීන්ට මේ බෙහෙත දීලා පොසිටිව් වුණා කියලා කොහෙවත් ඔප්පු වීමක් තාම වෙලා නැහැ. ඊළඟ කාරණාව තමයි මොහු කියනවා හැම වෙලේම ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරන්න අවශ්‍ය නැහැ. එයා බෙහෙත් දුන්නාන් පස්සේ දවස් 5-7 අතර දවසකදී මේ කොරෝනා රෝගීන් සනීප වුණා කියලා. ඉතින් මොහු කොරෝනා රෝගීන්ට අර මං කියපු දෙවෙනි කාරණාවත් එක්ක කොරෝනා රෝගීන්ට ඩිරෙක්ට් බෙහෙත දීලා නැත්තම් මොහු බෙහෙතගේ මේ ඔහු නිෂ්පාදනය කරපු බෙහෙත වතුපිටි රෝහලේදී ලබා දීලා තින්නේ දොස්තර ධම්මික මහත්තයත් එක්ක මේ කොරෝනා හැදෙන්න පුළුවන් ආශ්‍රිතයන්ට. ඒතර ආශ්‍රිතයන්ට හැදිලා තියෙන්නත් පුළුවන්, නොහැදී තියෙන්නත් පුළුවන්. හැදිච්ච පුද්ගලයෙකුට ලෝක සම්මත විදියට අනුව දවස් 7-10ත් අතර කාලෙදී කොරෝනා රෝගය සුව වෙනවා. නමුත් ඒක ලංකාවේ හැටියට දවස් 14ක් අනිවාර්යෙන් ඔහු රෝහලේ සිටිය යුතුයි සහ දවස් 14ක් ඔහු නිරෝධායන මධ්‍යස්ථානයක රෝහලෙන් පිට වුණාන් පස්සේ හිටිය යුතුයි. එතකොට මේ දවස් 28ක කාලය තුලදී ගොඩක් වෙලාවට බලන්නේ මේ රෝගියාගෙන් රෝගේ සමාජයට බැවීම නවත්ත ගන්න. හැබැයි වෙන රටවල් වල රෝගී වෙච්ච කෙනෙක් දවස් 10කින් පස්සේ ගෙදර යවනවා. රෝගී නොවෙච්ච කෙනෙක් සැකසහිත කෙනෙක් දවස් 7කින් පස්සේ ගෙදර යවනවා. ඉතින් මේකෙදි කියන්නේ මේ දවස් රෝගය හැදිච්ච කෙනෙක් දවස් 10කින් ගෙදර යවනවා කියන්නේ දෙවෙනි PCR පරීක්ෂණයක් කරන්නේත් නැතුව සමහර රටවල් වල. හැබැයි දවස් 7කින් මේ රෝගය නොහැදිච්ච සැකසහිත පුද්ගලයෙක් PCR ටෙස්ට් එකක් කරලා බලලා ගෙදර යවන්නේ ඔහුට මේ රෝගය නැහැ කියලා. ඉතින් දවස් 7-10 අතර කාලෙකදී මේක සනීප වෙනවා කියන එක රෝගියාටත් රෝගී නොවන කෙනාටත් මෙන්න ලෝකේ හොයාගෙන තියෙන කාරණාවක්. මේ මම කියන කාරණා නෙවෙයි ලෝකේ ප්‍රසිද්ධ බටහිර සහ අනිකුත් වෛද්‍ය ක්‍රමවල මේ මොනවද ඒවට කියන්නේ ජර්නල්ස් එහෙම නැත්නම් රිසර්ච් පේපර්ස් දාන වෙබ්සයිට්ස් එහෙම නැත්නම් ඒ අදාළ ආයතන වලින් ප්‍රසිද්ධ කරපු දේවල්. එතකොට මේක ලෝක සම්මතයක්. හැබැයි වැඩි හොඳට තමයි ලංකාවේ දවස් 14ක් තියාගන්නේ. එතකොට මේ ධම්මික වේද මහත්තයා අපි මම කලිමුත් කිව්වා වගේ මගේ දෙවෙනි පොයින්ට් එකට අනුව මේ බෙහෙත් ලබා දීලා තියෙන්නේ කොරෝනා රෝගීන්ට නෙවෙයි කොරෝනා රෝගී ආශ්‍රිතයන්ට. ඒතකොට ඒ ආශ්‍රිතයන්ට කොරෝනා රෝගේ නැත්තම් දවස් 7ක් වෙද්දි කොහොමත් ලෙඩේ නැහැ. වෙන රටවල් වල තියෙන අර නීති අනුව. හැබැයි වුන් දවස් 14ක් ඉන්න ඕනේ මේ කොරෝනා මධ්‍යස්ථාන වල. එතකොට මොහු දවස් 3-5 අතර මේ බෙහෙත දුන්නයි කියනවා දවස් 7-8ක් වෙද්දි කොරෝනා ඔක්කොම නෙගටිව් කියනවා. ඉතින් ඒක වෙන්න පුළුවන් සම්භාව්‍යතාවයක් තියෙනවා. මේ ස්ථානවල කොරෝනා රෝගය උන්ට වැළඳිලා තිබෙන්නේ නැත්තම් කොහොමත් දවස් 7ක් වෙද්දි කොරෝනා රෝගේ නැති පුද්ගලයෙකුට මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර යන්න පුළුවන් වටපිටාවක් වෙන රටවල් වල තියෙනවා නම් ලංකාවේදීත් ඒ පුද්ගලයාට කොරෝනා රෝගේ නැහැ. ඉතින් වැළඳිලා තිබ්බ කෙනෙක් නම් ඒක දවස් 10ක්. ඉතින් දවස් 10 කෙනෙකුට මොහොත දෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ඒකයි මොගේ පළවෙනි වාර්තාව සියල්ලම වතුපිටි රෝහලේ නෙගටිව් වෙලා තියෙන්නේ. ඊළඟට මොහු කියනවා මේක හදන පැය 24ක් යනවා කියනවා බෙහෙත් ගැන කියන්නේ. ඔහු කියන්නේ සාදික්කා මීපැණි සහ අනිකුත් දේවල් කියලා. නමුත් අපිට පේන්න තිබ්බ රතු ලුණු වගේ දේවල් පාවිච්චි කරලා තිබ්බ සහ අනිකුත් දේවල් පාවිච්චි කරන්නදී. හැබැයි මේ පාවිච්චි කරපු කිසිම දෙයක් ශරීරයට හානියක් නොවන දේවල් හැටියට අපිට හිතන්න පුළුවන්. මොකද ඔහු කියනවා මේ ඔක්කොම පාවිච්චි කරලා ඉතින් ගස්වල නැත්තම් පරිසරයෙන් ගන්න ස්වභාවික දේවල් වලින් ඒ වගේ කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. ඔහු ඒක පිළිගන්න පුළුවන්. ඔහු කියන ඒ කතාව මම පිළිගන්නවා. මොකද මේ කියන කිසි දෙයක් ශරීරයට හානි කර දේවල් නෙවෙයි. ඔහු කියනවා කෘතිම රසකාරක කෘතිම රසායනික දේවල් පාවිච්චි කරලා නැහැ කියලා. මේ කෘතිම රසායනික සහ කෘතිම රසකාරක කියන දේවල් අතර යම්කිසි වෙනසක් තියෙනවා. කෘතිම රසකාරක කියන්නේ කෑම රස ගන්නවන්න තියෙන දේවල්. ඒක මේ බෙහෙතට පාවිච්චි කරලා නැහැ කෙනෙක් පිළිගන්න පුළුවන්. කෘතිම රසායන කියන්නේ යම්කිසි රසායනික ද්‍රව්‍යයක්
රසායනික ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධ කරලා මිශ්‍ර කරලා නිපදවා ගැනීමක්. ඒක පෙනිසිලින් නිෂ්පාදනය කිරීම වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය බොන ටැබ්ලට්, එහෙම නැත්නම් බොන බෙහෙත්, බටහිර බෙහෙත් ගොඩක් ඒවා කිමිකල් මිශ්‍ර කරලා හදලා ගත්ත තවත් කිමිකල් එකක්. ඒක ශරීරයට අහිතකර වෙන්න පුළුවන්, අහිතකර බලපෑම් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට එහෙම බලපෑම් නොවන සහ මේ රසායනික සංයෝග මිශ්‍ර කිරීමෙන් ගත්ත දෙයක්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දේශීය හෙළ වෛද්‍ය ක්‍රමය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් කරන්නේ අපි පරිසරයේ තියෙන දේවල් ශරීරයට හිතකර දේවල් ටිකක් අරගෙන ඒ දේවල් ශරීරයට ඇතුල් කරනවා කියන්නේ ඒකේ තියෙන යම්කිසි රසායනික ද්‍රව්‍යයක් ශරීරයට ඇතුල් කිරීමක්. ඉතින් මේ කොයි ආකාරයෙන් වුණත් වෙන්නේ ශරීරයේ ඒ ලෙඩේ සනීප කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය යම් ආකාරයකින් ශරීරගත කිරීමක්. ඒකින්ද මේක බටහිර වෛද්‍ය ක්‍රමයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ කියලා කියන්න බෑ. බටහිර වෛද්‍ය ක්‍රමෙත් තියෙනවා අතුරු ආබාධ, දේශීය වෛද්‍ය ක්‍රමෙත් අතුරු ආබාධ තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයේ හැටියට ඕනකට වඩා අපි කසාය බිව්වොත් එහෙම අරිෂ්ඨ බිව්වොත් එහෙම දිය වැඩිව හැදීමේ සම්භාව්‍යතාවයල් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වෛද්‍ය ක්‍රම 100%ක්ම සාර්ථක නැහැ දේශීයද හෙළද එහෙම නැත්නම් ආයුර්වේදද කියන එක. ඒ හින්දා එතනදී ඔහු කියන කතාව මේවා ශරීරයට අහිතකර නැහැ කියන එක මම පිළිගන්නවා. මොකද ඒ ආහාර මේ දේවල් වලින් හදාගත්තින්ද ඒකින් හින්දා තමයි මේ දවස්වල තාම පරිශ්‍රණය කරගෙන යමින් පවතිනකොට මේ බෙහෙත පිළිබඳව ඒක අමතර ආහාරයක් විදිහට අතිරේක ආහාරයක් විදිහට කොරෝනා රෝගීන්ට ලබා දෙන්නේ. මොකද ඒක ශක්තිය සම්බන්ධයි. මීපැණි සහ සාධික සම්බන්ධයෙන් ගත්තම ශක්තිය සහ කැස්සට අදාළ යම්කිසි හොඳතාව කියන්නේ මීපැණි ගත්තොත් ශරීර ශක්තියට හොඳයි සහ මේ මොකක්ද ඒකට කියන්නේ අවශ්‍ය පෝෂක පදාර්ථ විදිහට සාධිකා විදිහට ගත්තොත් සහ අනිකුත් බෙහෙත් ද්‍රව්‍ය විදිහට ගත්තොත් එහෙම ඒක සමහරවිට සෙම් සහ කැස්ස අඩු වෙන්න යම්කිසි හේතුවක් වෙනවා ඇති. ඒක ඇත්තටම හොඳ කාරණාවක්. ඒක අමතර ආහාරයක් විදිහට අතිරේක ආහාරයක් විදිහට ලබා දෙන එක. මොකද මෙම රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ඒක හේතුවක් වීමට පුළුවන්. ඒක ඇත්තටම හොඳ කාරණාවක්. ඊළඟට මෙම වෛද්‍යවරයා කියන පුද්ගලයා දිහා බැලුවම දැන් සාමාන්‍යයෙන් අපි බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් ගාවට යද්දී අපි බලනවා සාමාන්‍යයෙන් එimhe දොස්තර මහත්තයා මොන විශ්වවිද්‍යාලෙද ඉගෙනගෙන තින්නේ සහ මොන බෙහෙතකට දෙන්නේ කියලා. දැන් හිතන්නකෝ පශු වෛද්‍යවරයෙක් ගාවට අපි යන්නේ නැහැනේ බෙහෙත් ගන්න අපේ හිස යැම්මට, එහෙම නැත්නම් පපුවේ අමාරුවට, එහෙම නැත්නම් අපේ වකුගඩු අමාරුවට, දියවැඩියාවට පශු වෛද්‍යවරයෙක් ඉන්නේ සතුන්ට බෙහෙත් කරන්න. ඔහු සතුන්ට බෙහෙත් කිරීම සම්බන්ධ විශේෂඥයෙක්. ඒ වගේම වෛද්‍ය වෘත්තියේ තියෙනවා හෘද රෝග විශේෂඥයෙක් ඉන්නවා, ලය රෝග විශේෂඥයෙක් ඉන්නවා, ඊට පස්සේ ළමා රෝග විශේෂඥයෙක් ඉන්නවා, සමේ රෝග විශේෂඥයෙක් ඉන්නවා. මේ වගේ විවිධාකාරයේ විශේෂඥයෝ වෙනම ඉන්නවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙත් මේ වගේම ඉන්නවා. සමහර අය ඉන්නවා දියවැඩියාවට විශේෂ වෙච්ච දේශීය වෙදදුරන්, ඊළඟට අස්ථි සම්බන්ධව අස්ථි බිඳීම් සම්බන්ධව, ඊට පස්සේ ගත්තොත් එම වකුගඩු ආබාධ සම්බන්ධව, එහෙම නැත්නම් ඇදුම සම්බන්ධව මේ වගේ විශේෂ Tamanට දක්ෂතාවයේ තියෙන විශේෂ වෛද්‍යවරුන් ඉන්නවා. ඉතින් අපි බටහිර වෛද්‍යවරුන් පැත්තකට දැම්මොත් ආයුර්වේද වෛද්‍යවරුන් ගත්තොත් එහෙම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මේ සමහර කට්ටිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාලවල හදාarලා උපාධි අරගෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ රෙජිස්ටර් වෙලා ඔවුන් ඒ අදාළ වෛද්‍ය වෘත්තිය කරගෙන යනවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා තමාගේ ආච්චිලා සීයලා මුත්තලාගේ ඉඳලා පරම්පරාවෙන් පැවතෙන වෛද්‍ය ක්‍රමයක් ඔවුන් හදාරනවා. ඉතින් මේ වෛද්‍ය ක්‍රමය ඔවුන් දන්න හින්දා ඔවුන් ප්‍රතිකාර කරනවා. ඉතින් මේ දෙගොල්ලකින් කවුරු කිව්වත් අපිට පිළිගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒ වෛද්‍යවරුන් පවසන දේ ඔවුන්ගේ පේපර් සර්ටිෆිකේට්ස් ගත්තත් ඔවුන්ගේ පරම්පරාවෙන් පැවතෙන ඒ දැනුම් සම්භාරය ගත්තත් අපිට ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඔවුන් පිළිබඳව ප්‍රදේශයේ සහ ඒ ඔවුන් ලබා ගත්තා වූ දැනුම පිළිබඳව අපිට යම්කිසි විශ්වාසයක් තිබිය හැකියි. හැබැයි මෙම වෛද්‍යවරයා කියන ධම්මික බණ්ඩාර මහත්මයා මේ ආයුර්වේද වෛද්‍ය සභාවක ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරයෙක්වත් තමන්ගේ පරම්පරාවෙන් වෛද්‍ය වෘත්තිය පවත්වාගෙන ආපු පරපුරක කෙනෙක්වත් නෙවෙයි. එතකොට හදිස්සියෙම මේක දේවාලයක් පවත්වාගෙන එතුමාට හදිස්සියෙම කාලි මෑනියෝ හරි කවුරු හරි දෙවි කෙනෙක් කියලා මේක කියනවා නම් ඒක තමයි පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද මොහුගේ පරණ හිස්ටරි එක සාමාන්‍ය අපි බලනවා බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තම එහෙම වෛද්‍ය වෘත්තිය සම්බන්ධව යම්කිසි අපිට ඔප්පු කළ හැකි කාරණාවක් නැහැ. ඒක හරියට අපිට මම අර කිව්වා වගේ අපිට අඩුම ගානේ පශු වෛද්‍ය කෙනෙක්ගෙන් අපි බෙහෙතක් අහනවා වගේ කතාවක් වගේ තමයි වෙන්නේ. මොකද තමන්ගේ වෘත්තියට සුදුසුකම් හෝ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතිව මේක බෙහෙත ගන්න ගියාම හරියන්න හෝ වර්ධින්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. හරි කොහොමින් හරි ඔහු බෙහෙත හොයාගත්තානේ. හරි. මේ බෙහෙත හොයාගත්ත එකේදී මේ බෙහෙත අන්ධ භක්තියෙන් විශ්වාස කරලා කියන්න යන එක වැරදි. මේ අන්ධ භක්තියෙන් විශ්වාස කරලා කියන්න යන එක වැරදි කියලා මම කියන්නේ හේතුව තමයි මේක පරිශ්‍රණයට ලක් කරලා මේක තහවුරු කරලා කිව්වොත් මේක ලෝකෙටම බෙහෙතක්. මේක ලංකාවට විතරක් බෙහෙතක් නෙවෙයි. මේක හරියට නිසි පරිශ්‍රණයට ලක් කරලා කොරෝනා රෝගීන් ලබා දීලා කොරෝනා රෝගීන් ඉට්ටාවටම සුව වෙනවා නම් මේක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බෙදා හරින්න පුළුවන්. එහෙනම් අපිට රුසියාවෙන් ස්පුට්නික් 5වත්
එංගලන්තෙන් ෆයිසර් එන්න තවත් ගෙන්නන්න අවශ්‍ය නැහැ. ලංකාවේ දේශීය බෙහෙත් මේ ලෝකෙට විකුණලා ලංකාවට සල්ලි හොයාගන්න පුළුවන්. මේ වෛද්‍යාචාර්යතුමාට ලබන වසරේදී 2020 වර්ෂයේ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලබා දෙන්න පුළුවන් හැකියාව පවා තියෙන මහා සොයාගැනීමක් වෙනවා. ඉතින් ඒ හින්දා මේක පරිශ්‍රණය කරනකම් එළියට දාන්න නැතුව හරියට මේක පරිශ්‍රණය කරලා මේක තහවුරු කරලා එළියට දැම්මනම් මේ දැන් තියෙන සමාජයේ ව්‍යසනකාරී තත්ත්වය නතර වෙනවා. ඒකට හේතුව තමයි මම කියන්න හැදුවේ. දැන් මෙතනදී මෙතුමා කියනවානේ මේ මම මේ කොක්කොලේක ලියාගෙන ඉන්න ගමන් කියන්නේ මෙතුමා කියනවා PCR ටෙස්ට් කරලා බැලුවා. හැබැයි PCR ටෙස්ට් කරපු දේෙන් බලාගෙන ගියාම කරලා තින්නේ කොරෝනා රෝගිනික නෙවෙයි. ඊළඟට ඔක්කොම නෙගටිව් වුණා කියනවා. ඉතින් ඒකෙදි නෙගටිව් වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. ඊළඟට මේ බෙහෙත දේශීය නිෂ්පාදනයක් සහ ශරීරය රහිත කර නැහැ කියන එක පිළිගන්න පුළුවන්. හැබැයි බෙහෙත හොයාගත්ත මූලාශ්‍රය ගත්තොත් එහෙම ඔහුගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම ඒ ගැන කිසි ගැටලුකාරී තත්ත්ව තියෙනවා. ඒ වගේම අනිත් ගැටලුකාරී තත්ත්වය තමයි ඔහු චීනයේ ලෙඩේ හැදෙනකොට මෙහෙම බෙහෙත හොයාගත්තා කියන එක සහ මේ බෙහෙත මේ කොහොමද මෙයා කියන්නේ මේ වගේ සායනික පරීක්ෂාවක් නැතුව එකපාරම ඔහු ඇවිල්ලා කියනවා මේ ලෙඩේ මේ ලෙඩේට මේ බෙහෙත බිව්වම ආයි ජීවිත කාලෙටම හැදෙන්නේ නැහැ කියලා. ඉතින් මේක මිනිස්සු ලංකාවේ ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා. මේක විශ්වාස කරන්න එක හේතුවක් තමයි ප්‍රධාන මාධ්‍ය ධාරාවක් කරන දෙරණ මාධ්‍ය ජාලය විසින් චතුරාර්යස් මේක සමාජගත කිරීමත් YouTube නාලිකාවක් වන චමුදිත මේක සමාජගත කිරීමත්. ඉතින් මෙවුන් දෙදෙනා පිළිබඳ යම්කිසි රෙස්පෙක්ට් එකක් යම්කිසි විශ්වාසයක් මිනිස්සු අතර තියෙනවා. ඉතින් ඒකත් එක්ක රජයේ සෞඛ්‍ය ඇමතිනිය ඊට පස්සේ දේශීය වෛද්‍ය ඇමතිතුමා මේක බැක් කරන එකත් එක්ක මේක මම කියන වැරද්දක් කියනව නේ බැක් කරන එක. බැක් කරන එකත් එක්ක මිනිස්සු මේක විශ්වාසයෙන් පිළිගන්නවා. හැබැයි තාම සායනික පරීක්ෂණ අවසන් වෙලා නැහැ. මේ සායනික පරීක්ෂණ බටහිර වෛද්‍ය විද්‍යාවේදී දේශීය වෛද්‍ය විද්‍යාවේදී කියන කතාව අදාළ නැහැ. PCR ටෙස්ට් එකෙන් අපිට හොයාගන්න පුළුවන් නම් කොරෝනා තියෙනවද නැද්ද කියලා මිනිස්සුෙකුට මේ බෙහෙත කොරෝනා රෝගියෙකුට දීලා දවස් කීපයක් මේක පරීක්ෂා කරලා බැලුවා නම් ඔහුට කොරෝනා රෝගේ දවස් 3කින් ඇත්තටම සනීප වෙනවා නම් මේ ප්‍රශ්නේ මෙතනින් විසඳෙනවා. ඉතින් හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. ඕක මේ මහා වැල් වට අරන් ගහලා නටන්න දෙයක් නෙමෙයි. මේ බෙහෙත හොයාගෙන සති ගානක් වෙනවා. කරන්න තිබ්බ මුල්ම දේ මේ බෙහෙත අරගෙන කොරෝනා රෝගීන් ඉන්න IDH රෝහලේ 100 දෙනෙක් හෝ 200 දෙනෙක් හෝ එහෙම සාම්පල් හොයාගෙන බැරි ප්‍රශ්නයක් නැහැ නේ. දැන්ට 6000 ගානක් හොස්පිටල් එකේ ඉන්නවා. හරි. අපි 1000කට දෙනවා මේක සාම්පලයක් විදියට. ඒ 10 දෙනාටම දවස් 3ක් බොණ්ඩ දීලා දවස් 3කට පස්සේ බලනවා කොරෝනා රෝගේ තියෙනවද කියලා. කොරෝනා රෝගේ නැත්තම් ඒ 1000ටම සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. සමහර අයට නැවත හැදෙන්න පුළුවන්. සමහර අයට දවස් එහාම වෙන්න පුළුවන්. හැබැයි ඕකෙන් 500කට එහා සනීප වුණා නම් දැන් කොරෝනා රෝගියෙක් හම්බෙලා හැදිච්ච දවසේ අඳුනගත්ත දවසේ ඉඳලා දවස් 10ක් ඇතුළත නෙමෙයි මුල් සතිය ඇතුළත මේක සනීප වුණා නම් මේක ඇත්තටම සොයා ගැනීමක්. එහෙනම් කරන්න තියෙන්නේ මේක කොරෝනා රෝගීන් 100කට හෝ 200කට නෙවෙයි 1000කට හරි කමන්නේ නැහැ දීලි වෙලා සායනික පරීක්ෂාවක් කරලා කොරෝනා රෝගේ නැහැ කියලා තහවුරු කරගෙන ඒක තහවුරු කිරීමේ රිසර්ච් එකක් විදියට ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ දේශීය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක යොමු කරලා පළවෙනියට මේ බෙහෙත තහවුරු කර ගැනීම. එහෙම තහවුරු කරගන්න නැතුව මේක රූපවාහිනියෙන් YouTube එකෙන් සහ මාධ්‍ය සංදර්ශන පවත්වලා සමාජයට කියපු හින්දා තමයි අර මිනිස්සු දසදහස් ගාණක් කෑගල්ලේ ගියේ බෙහෙත් ගන්න. ඒ මිනිස්සු මේ ගියේ තමන්ගේ ජීවිතේට තියෙන බයෙන්. ඒ මිනිස්සු මේකේ උගත් බුද්ධිමත් පුද්ගලයෝ වෙන්න පුළුවන් නුගත් දුප්පත් පුද්ගලයෝ වෙන්න පුළුවන්. කවුරුණත් එතනට ගියේ තමන්ගේ ජීවිතේට තියෙන ආදරයට. ඒ මිනිසුන්ට බැලලා වැඩක් නැහැ. අපි හැමෝම බලන්න අපේ ජීවිතේ පරිස්සම් කරගන්න. එහෙනම් මේ බෙහෙත අර මං කිව්වාගේ සායනික පරීක්ෂණය කරලා ඉවරලා අපි ඒක තහවුරු කරගත්තන් පස්සේ හරියට කිව්වනම් හරි අපි මෙහෙම බෙහෙතක් හොයාගෙන ඉතිනවා මේකේ මෙන්න මෙච්චර ප්‍රතිශතයකට සාර්ථකත්වයක් තියෙනවා. ඒ හින්දා අපි මේ ධම්මික වේද මහත්මයාගේ බෙහෙත සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මෙන්න මේ විදිහට නිෂ්පාදනය කරලා රටේ මුලින්ම සෞඛ්‍ය අංශ ආරක්ෂක වලට ඊට පස්සේ කොහොමද ලංකාවේ අනිත් ජනතාවට බෙදා හරින්නේ මිලියන 22 ජනතාවට මුලින්ම බෙදා හරින්නේ කියන එක යම්කිසි ක්‍රමවේදයක් හදාගෙන මේක කිව්වනම් මේක මහා ලස්සනට අපිට හොඳට කරගෙන යන්න තිබ්බා. මොකද මේ මාධ්‍ය සංදර්ශන වලට වඩා ඇත්තටම එන්න විද්‍යාත්මක සංදර්ශනයක්. විද්‍යාත්මක සංදර්ශනයක් කියන්නේ මුලින්ම තහවුරු කරගත්ත බෙහෙත ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ කලාපීය සෞඛ්‍ය සංවිධාන වලට මේක මෙන්න මෙහෙම බෙහෙතක් හොයාගත්ත කියලා තහවුරු කරලා කියන එක. දෙවෙනි එක මේ බෙහෙත මාස් ස්කේල් එකේ නිෂ්පාදනය කරන එක නැත්නම් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම. තුන්වෙනි එක මේක ලංකාව පුරා ඉන්න ජනතාවට බෙදා හැරීමේ හරි ක්‍රමවේදයක් සැකසීම. ඉතින් මෙන්න මේ කාරණා තුන හරියට කරා නම් මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම හොර රහසේ පරීක්ෂණ ටික වෙලා අන්තිමට ඔන්න ලංකාවෙන් බෙහෙතක් හොයාගත්ත කියලා මුළු ලෝකෙටම අඬ බෙර ගහලා කියන්න පුළුවන්. මුළු ලෝකෙටම විශිෂ්ට සොයා ගැනීමක් අපිට දෙන්න පුළුවන්. අර ධම්මික වේද මහත්තයා හරියට බෙහෙත හදලා තිනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පමණක් නෙවෙයි ලෝකේම පැසසුම් ලබන්න පුළුවන්. ඉතා විශිෂ්ට සේවයක් කරා වගේම නොබෙල් ත්‍යාගය පවා ලබා ගන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක් විදියට සලකන්න පුළුවන්. මොකද මේ වගේ සේවයක් ආයේ ලෝකේ කවදාවත් කාටවත් කරන්න හම්බෙන්නේ නැහැ. දැන්ට කෝටි 5කට 6කට අධික ප්‍රමාණයකට මේ ලෙඩේ කෝටි 5කට ආසන්න ප්‍රමාණයකට මේ ලෙඩේ හැදිලා තියෙද්දි ලක්ෂ ගාණක මිනිස්සු මේකේ මැරිලා තියෙද්දි ඒ වගේ ලෙඩකට බෙහෙතක් හොයාගන්න මිනිස්සයාට ලෝකෙම වැඳුම් පිදුම් කර යුතු තත්ත්වයක් වෙනවා මිසක්
ඒ මිනිස්සයාට ගරහන තත්ත්වයක් නෙවෙයි. හැබැයි මේකේදර මං කියව මුල් කාරණා අපි හොයාගන්න ඕන. බෙහෙත හරිද කියලා බලලා බෙහෙත ඒක හරිනම් මාස් ස්කේල් එකේ නිෂ්පාදනය කිරීමත් බෙහෙත හරියාකාරව රට පුරා සියලු දෙනාටම බෙදා හැරීමත් කළ යුතුයි. බෙහෙත වැරදි නම් මේක අමතර ආහාරයක් විදියට දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ඒ උන්ගේ ප්‍රතිශක්තිය වැඩි වෙලා උන්ගේ අඩුම ගානේ ලෙඩෙන් මැරෙන ප්‍රමාණය හරි අඩු කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියන කාරණාව මුලින් ඉඳලා අග වෙනකන් අහගෙන හිටපු ඔයාලට යම් කිසි දෙයක් තේරෙනවා ඇති. මම මේ කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හොඳද නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාව හොඳද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හොඳද කියන එක ගැන නෙවෙයි. මේ සියල්ලේම වෙන එකම හරයයි තියෙන්නේ. පරීක්ෂණ නිරීක්ෂණ තුලින් නිගමන වලට නෙරඹීම. ඒක බටහිරද ආයුර්වේදද හෙළ වෛද්‍ය විද්‍යාව කියලා අදාළ නැහැ. ඒ වගේම ඒ හරහා මේක හරිනම් හරි විදිහට සමාජගත කිරීමත් මේක වැරදි නම් ඒක සමාජගත නොකර සිටීමත් වෙනවා. දැන් බලන්න මම වැරදි විදිහට සමාජගත කරපු හින්දා මේ බෙහෙත තහවුරු කරන්නත් කලින් මේක බොහොම හොඳයි ජීවිත කාලයට හැදෙන්නේ නැහැ කියලා අමුතු කොන්ෆිඩන්ස් එකක් මිනිසුන්ට දීපු හින්දා මිනිස්සු දැන් බයින්න පටන් ගන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාවට කඩේ යන්නේ උන් තමයි මේකට කැමති නැත්තේ. එහෙම නැත්තම් මේකට ගරහන්නේ සිංහලයාට මෙච්චර කෙලවෙලා තියෙන ඔය හින්දා තමයි දේශීය දෙයක් ගෑන්නේ හැම වෙලෙම පිටරටදී කියලා. හැබැයි මට කියන්න කාරණාවක් තියෙනවා. දේශීයද විදේශීයද කියන කාරණාව නෙමෙයි. මේක බුද්ධියෙන් තේරුම් අරගෙන මේක හරි බෙහෙතක්ද කියලා තේරුම් අරගෙන අපි හරියට මේ වැඩේ කරොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක හරියට තේරුම් ගන්න නැතුව මේක සමාජගත කරොත් වෙන්නේ මිනිසුන්ගේ මේ බෙහෙත බීලා අනියත කියන්නේ මොකක්ද කියන්නේ ආත්ම විශ්වාසයක් ඇවිල්ලා මාස්ක් එක නැතුව ගිහිල්ලා නැවත කොරෝනා හදාගෙන මුළු රට පුරාම කොරෝනා රෝගීන් බෝ වෙන්න පටන් ගත්තොත් මේ බෙහෙත බොරු නම් හරිනම් නෙවෙයි බොරු නම් මේක බොරු නම් සමාජගත වෙන්න පටන් ගත්තොත් එහෙම මේක නතර වෙන තැන හොයාගන්න වෙන්නේ නැහැ. දැනටත් වෙලා තින්නේ ඒකයි. මොකද වෛද්‍යාචාර්යතුමත් කියනවා මේක බිව්වන් පස්සේ කිසිම දවසක ආයේ මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා. ඒ වගේ හොඳ ගටක් දුන්නාම මිනිසුන්ට වෙන්නේ මොකද්ද? මිනිස්සු මේක පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේක පාවිච්චි කරන්න පටන් ගැනීමත් එක්කම වෙන්නේ මොකද්ද? මේක ඔවුන් ඊට පස්සේ මම මේක බිව්ව හින්දා මට කිසි ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා බය නැතුව මාස්ක් එක නැතුව ගිහිල්ලා තමන් ලෙඩේ හදාගෙන තමන්ගේ පවුලේ අයකට ලෙඩේ හදාගෙන මුළු රටටම ලෙඩෙත් බෙදෙන එක. ඉතින් මේ වගේම බෙහෙත් මම මේ කියන්නේ ගොඩක් අය නොදන්න අයට දැනගන්න. මේ වගේ බෙහෙත් 6-7ක්ම පහුගිය දවස්වල ලංකාවේ දේශීය වෙදදුරන් විසින් ගෙනාවා සමාජයට. ඒ වගේම ඒ ගැන කිසිම පරීක්ෂණයක් වුණේ නැහැ. කරුණාකරලා අන්නේ බෙහෙත් ගැන පරීක්ෂණ කරන්න. ඒ වගේත් මේ වගේම හොඳ බෙහෙතක් තියෙන්න පුළුවන්. ඒ බෙහෙත් හොඳයි නම් අපි මේක හරි විදියට මේක බෙදා හරිමු රට පුරාවටම ලෝකෙටම බෙදමු. මේකෙන් යම්කිසි මුදලක් ලංකාවට ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. ලෝකේ බලන්න ඇමරිකාව, ජර්මනිය, එහෙම නැත්නම් යුරෝපයේ රටවල් මේ වගේ බැට කන රටවල් වලින් ඕන ගාණක් දීලා මේ බෙහෙත ගන්න ලෑස්ති වෙයි. ඉතින් ඒ හින්දා මේක ලොකු ආදායම් මාර්ගයක් කරගෙන ලංකාවේ මේ සියලුම මේ ණය වලින් මුදව ගන්න තරම් හැකියාවක් තියෙන විශේෂ බෙහෙතක් මේක. එහෙම වුණොත් හරි ගියොත් වැරදුනොත් එහෙම ලෝකෙටම අවනඩුවක් වෙන, ලැජ්ජාවක් වෙන, අර මනුස්සයාගේ තමන්ගේ ආත්ම ගෞරවයත් නැති වෙන දෙයක්. ඒ හින්දා මේවා කරන විදි සහ ක්‍රම සහ විදි තියෙනවා. මේක හරි ක්‍රමයට කරොත් හරි විදියට වෙන්නත්, වැරදි ක්‍රමයට කරොත් දැන් මගේ වේසන තත්යකටපත් වෙන්නත් පුළුවන්. මේ හැමදේම තේරුම් ගන්න අර මුට්ටිය වතුරට දාලා කොරෝනා සනීප වෙයි කියලා හිතපු જાතියක්, එහෙම නැත්නම් නාගලෝක දෙයියෙක් ඇවිල්ලා බෙහෙතක් දෙයි කියලා හිතපු જાතියක් වෙන ලංකාවේ මේ වගේ මිත්‍යාවට මේ තැන දෙන්න එපා. අපි මේක විද්‍යාවට තැන දෙමු. මේ විද්‍යාව බටහිරද ආයුර්වේදද කියන එක අදාළ කරගන්න එපා. විද්‍යාව කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ තුලින් නිගමන වලට එළඹීම. ඉතින් මේක හරියට පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමන එනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඒ බෙහෙත හොඳයි බෙදපියව, ඒ පැණිය හොඳයි බෙදපියව. ඇයි මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ නැගේ මේ ආයුර්වේද වෛද්‍යයට ගරහන්නේ කියලා මෙතන ගැටුම් ඇති කරගන්න කාරණාවක් නැහැ. ඔබවත් මමවත් වෛද්‍ය විශේෂඥයන් නෙවෙයි. අදාළ වෛද්‍ය විශේෂඥයන් විසින් ඒක තහවුරු කරලා ඒක ඔප්පු කරලා කිව්වන් පස්සේ අපි හැමෝටම මේකේ සෙත සලස ගන්න පුළුවන්. ඒක සමාවෙන්න. ඒක හරිනම් අපි හැමෝටම මේකෙන් වාසියක් වෙයි. මුළු ලෝකෙටම මේකෙන් වාසියක් වෙයි. ඒක වැරදි නම් ඒකේ තියෙන හොඳ දේවල් අරගෙන ඒක අර ආහාර අතිරේක ආහාරයක් විදිහට දෙන එක වගේ තවත් දේවල් කරන්න පුළුවන්. ඒ වගේ මේ වගේ තව බෙහෙත් හොයාගත්ත වෙදදුරන් කීප දෙනෙක් මේ පෞගේ කාලේ ආවා. ඔවුන්ගෙන් මේ වේත අරගෙන පරීක්ෂණ කළා. ඒවත් මේ වගේම දෙන්න පුළුවන් ද බැරිද කියලා හොයලා බලලා යම්කිසි ආකාරයකින් මේ ලෝකෙම වෙලා තියෙන කොරෝනා ව්‍යසනෙන් මිදෙන්න යම්කිසි අවස්ථාවකදී අපේ දේශීය බෙහෙතකට හැකි වෙයි කියන මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඔබෙත් බලාපොරොත්තුවක් ඇති. ඉතින් මේ කාරණාවත් එක්ක බුද්ධියෙන් හිතන්න, කලබල වෙන්න එපා. ඒ අදාළ වෛද්‍ය අංශය අවශ්‍ය දේවල් කරයි. හැබැයි රටේ දේශපාලඥයන් සහ මාධ්‍ය තමයි මේ රට මෙච්චර කල් කෑවේ. ඒ වගේම ඔබ අමාරුවේ දැම්මේ මේකින්ද මේ දේශපාලඥයන්ටත් මේ මාධ්‍යවල ඉන්න බොහෝ පුහු වීරයන්ටත් තමන්ගේ මාධ්‍ය නාලිකාව මාකට් කරගන්න, තමන්ගේ දේශපාලන ජීවිතය මාකට් කරගන්න, දේශපාලන පොපියුලාරිටි එකක් මාධ්‍යයේ තියෙන පොපියුලාරිටි එකක් ගන්න බලාගෙන කරන මේ වගේ විගඩම් වැඩ හින්දා අන්තිමට අර ධම්මික වෛද්‍ය බණ්ඩාර වෛද්‍ය මහතාගේ බෙහෙතට
මොකක් වේද ඒකෙන් වෙන කියන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙන්න තියෙන ප්‍රතිඵල හරියට ලැබෙයිද කියන එක ගැනත් මිනිසුන්ට සැක සංකා ඇති වෙනවා. අන්තිමට වෙන්නේ මේක බොරුවක් වුණොත් දේශීය හෙළවෙදකමත් බොරුවක් වෙන බවට මිනිසු විශාල ප්‍රමාණයක විශ්වාසය බිඳ වැටෙනවා. ආයුර්වේද වෙදකම් පිළිබඳව විශ්වාසය බිඳ වැටෙනවා. ඉතින් ඒ හින්දා අන්නේ විශ්වාසය බිඳ වැටීම කරන්න එපා කියන ඉල්ලීම මාධ්‍ය ආයතන සහ දේශපාලඥයන්ගෙන් කියනවා. හරියට පරිශන කළා හරියට ඒකේ ප්‍රතිඵල අරගෙන හොඳයි නම් අපි මේ දේ කරමු. නැත්නම් අපි මේ දේ නොකරමු. මේවා එළියට මාධ්‍යයට දාලා මිනිස්සු කුපිත කරලා මිනිස්සු අවුස්සලා බොරු තමන්ගේ ප්‍රසිද්ධියක් ලබා ගන්න ගිහිල්ලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන විශ්වාසය කඩ කරන්න එපා කියන ඉල්ලීමත් මිනිසුන්ට අනියත ආත්ම ශක්තියක් දීලා මේ ලෙඩේ නැවත නැවතත් පතුරවන්න දෙන්න එපා කියන එකත් කියන ඉල්ලීම කරන ගමන් මම මේ කියන වීඩියෝ එකේ මම මේ කතා කරපු වීඩියෝ එකේ තියෙන දේ හොඳයි වටිනවා කියලා හිතනවා නම් ඔයා මම මේ කියපු දේ ඇත්තයි කියලා හිතනවා නම් ඔයත් ඔයාගේ අදහස මගේ මේ channel එකේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න නැත්නම් මේක share කරලා අනිත් අයට බලන්න මේක අවස්ථාවක් සලසලා දෙන්න. මම මේ කතා කරේ යම්කිසි විශාල දවසක රිසර්ච් එක ප්‍රතිඵලයක් විදියට. ඉතින් ඒ හින්දා මේ කියන කාරණාව හොඳයි වටී කියලා හිතනවා නම් ඔයත් බුද්ධියෙන් හිතලා බලලා ඔයත් තීරණය කරන්න මොකක්ද හරි මොකක්ද වැරදි කියලා. ඉතින් අද කතාව මෙතනින් ඉවරයි. ආයෙ දවසකදී මේ වගේම තවත් වැදගත් මාතෘකාවකින් අපි හම්බෙමු. ඉතින් එහෙනම් එතකන් මං ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.